මාර දිවිලා අයියෝ හැප්පුවේ. මෙන්න මේ හරිය තියෙනවා මචං. අර මේ අතන ටික හරි. මේ හරිය තියෙන ටික අපි පටස් කාලා අයින් කරගමු. ආහා මොකද වෙන්නේ? අද ප්ලේ කරන්නේ නයිට් ෂිෆ්ට්. ඉතින් මචං මේකේ කරන්න තියෙන්නේ සුපර් මාකට් එකක් තියෙනවා මචං. හෝම් පේජ් එකේම තියෙන සුපර් මාකට් එකක් මචං. ෂොප් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා කෑම තියෙනවා, යා තියෙනවා මචං. හරිද? ඉතින් මට පේනවා ඉතින් කඩේ ඇස්සේ මොකෙද්ද ගෝතේ බලාගෙන ඉන්නවා මචං. හරියටම පේන්නේ නැහැ. බුද වෙලාවගේ තියෙන්නේ. මේකේ තියෙනවා මචං. ඒ කියන්නේ අපිට කඩේට ගිහිල්ලා මේක නයිට් ෂිෆ්ට් එකක් රෑ වෙලා ගිහිල්ලා ඒ කියන්නේ ආස්පස් කරලා ඒ කියන්නේ එන කස්ටමර්ස්ලාට බඩු ටික දීලා අපේ ෂිෆ්ට් එක ඉවර කරන්න මං හිටියෙන්නේ. මේක ඩේ 1 එහෙම තියෙනවද දන්නේ නැහැ. ප්ලේ කරලා නැහැ. වැඩි කතා වුන්නේ නැහැ. එහෙනම් අපි ප්ලේ කරලාම බලමු. මොකද වෙන්නේ? බය වෙනවද නැද්ද කියලා. නයිට් ෂිෆ්ට්. ඕකේ මචං. ගේම් එක පටන් ගත්තා. ඉතින් මචං කෝල් එකක් එනවා. මේක එහෙන ස්ලෝ මචං. අපි සෙටින්ස් පොඩ්ඩක් වැඩි කරගමු. මෙන්න මේ ෆුල්ම වැඩි කරගමු මචං. එතකොට easy ෆුල් වැඩි කරගමු. කෝල් එකක් එනවා කොහෙන්ද දන්නේ නැහැ. පොඩ ලැග් වෙනවා ගණන් ගන්න එපා. මේක ඔටෝ ඇරෙන්නේ නැහැ මචං. මේ ඔටෝ ඇරෙන්නේ නැහැ. මෙතන කෝල් එකක් මම හිතන්නේ. අම්මා ළඟට ආපම සද්ද වැඩි වෙනවානේ. හෙලෝ. මොකද්ද කියන්නේ? කඩේ බොස්ද කතා කරන මැනේජර් කතා කරන්නේ මචං. මැනේජර් කියන්නේ බොස් මේ බොස්ද? ඕනේ මැනේජර් කතා කරන්නේ මචං. උඩින් දාලා තියෙන්නේ මැනේජර් කියලා දාලා තියෙන්නේ. you manager. sure. okay මචං. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මොකක් එකක් කියනවා මචං. මම හිතන්නේ මෙන්න මේ බිම ඔය තියෙන මචං මොනවද වැටිලා ඒ ටික සුද්ධ කරන්න මම හිතන්නේ කියන්නේ. මොප් එකක් අරගෙන සුද්ධ කරන්න කියලා තමයි කියන්නේ මචං. මේක ඔටෝ ඇරෙන්නේ නැහැ. ඒක ඔටෝ ඇරෙන්නේ නැහැ මචං. වීඩියෝ ලයික් එකක් දාගෙන යමු මචං. අපි ෂේප් එකේ වැඩේ කරගෙන යමු. කොහෙද දන්නේ නැහැ තියෙන්නේ අපේ මොප් එක. කැස්ස මචං. මේ දවස්වල පොඩ්ඩක් සනීප නැහැ. ශනීප නැහැ කියලා අපි ගේම් ප්ලේ ගේන්න නැතුව ඉන්නේ නෑනේ මචං. අපි ගේනවා මචං. මේ මොකද්ද මේ? මොප් එකේ කෑල්ල මේ මොකද්ද මචං ඒකට කියන්නේ? මතක නෑ මචං. මෙන්න මේ මොප් එකක් නෙවෙයිනේ. අවුලක් නෑ මචං. අපි වැඩේ කරමු. මොප් එකෙන් හරි කොස්සෙන් හරි ඉදලෙන් හරි අපි සුද්ධ කරලා තාමු මචං. වැඩි කතා ඕනේ නෑ. ආයේ මේ ටිකේ නෑ වගේනේ. මේ ටිකේ නෑ ආයේ. මේවත් අනේ මලුනේ. මෙන්න මේ හරිය තියෙනවා මචං. අර මේ අතන ටික හරි. මේ හරිය තියෙන ටික අපි පටස් කාලා අයින් කරගමු. මේ ටික ආයේ නැද්ද? මෙතන එකක් තියෙනවා. ගොඩම තමයි. ආයේ නෑ මචං. අපේ මිෂන් කම්ප්ලීට්. ඕකේ. ඒක එතනින් ගියා නේ මචං. තව කෝල් එකක් එනවා. මාර වැඩි ගියා මචං. සැරෙන් සැරේට කෝල් එනවා. මෙන්න මචං ෆෝන් එක. නයිස් මචං. කවුද කතා කරන්නේ? කස්ටමර් කෙනෙක්ද කතා කරන්නේ? ඔව් කස්ටමර් කෙනෙක් කතා කරන මචං. මොකද්ද කියන්නේ? today. USB මොකක් හරි කියන්නේ කියන්නේ. okay thanks man. no problem. okay මචං කස්ටමර් කෙනෙක් කතා කරා අපිට. කස්ටමර් කෙනෙක් කතා කරා මොකක් හරි ගේන්න කියලා තමයි කියන්නේ. කඩේට නේම හිතන් ගිහින් දෙන්න ඕනේ මචං අපි. ඩිලිවරි කරන කෙනෙක්ද දන්නේ නැහැ. මම දැන් ඩිලිවරි කරන්න ඇත්තේ. වැඩි කතා කරන්න බෑ මචං. උගුර දිදිනවා. සනීප නැහැ. ඉතින් මම වැඩි කතා කරන්නේ නැතුව අපි ගේම් එක ගාන්න ප්ලේ කරගෙන යමු. මචං මොකද්ද දන්නේ නැහැ කියන්නේ මේ ජනෙල් වල මොන හරි තියෙනවා මචං මේ. ජනෙල් වල මොන හරි තියෙනවා මචං. ඒවා සුද්ධ කරන්න දන්නේ නැහැ කියන්නේ. කස්ටමර් මට කතා කරලා සුද්ධ කරන්න කිව්වද මචං. නෑ එහෙම වෙන්න බෑ මචං. මෙහෙනේ දොර තිබ්බේ අපි. මොකක්ද දන්නේ යන්න කියන්නේ මචං. මේ මොකුත් ගන්න නෑනේ. ඒව ගන්න නෑ මචං.
මොකද්ද කරන්න ඕනේ? මේ වගේ දාන්න ඕනේද? මේ මොකද්ද? මේක ගන්න ඕනේද? මොකක්ද දන්නේ නැහැ මචං කරන්න ඕනේ. මේවා ගන්න පුළුවන් නේ. මේ ඕන එකක් ගන්න පුළුවන්ද? ඕන එකක් නම් ගන්න බෑ. මෙයා කොහෙටද ගින් දාන්න ඕනේ එතකොට? කොහෙද මේකකින් කොහෙද දන්නේ නැහැ නේ මචං දාන්න ඕනේ. මේ මචං අපිට පට ගාලා මචං මෙන්න මේ පෙට්ටි ටික අරගෙන ගිහිල්ලා දාන්න තියෙන්නේ මචං. හරිද? එක වගේ පෙට්ටි තියෙනවා. හරියට මේ කොතනද තැනට දාන්න ඕනේ කියලා තමයි දන්නේ නැත්තේ මචං. දැන් මේ මෙතනට දැම්මා. හරිද? එතනට දැම්මා. මේ හිස්තැන් තියෙන ඒවාට මම හිතන් දාන්න ඕනේ. මෙතනට මම හිතන්නේ දාන්න ඕනේ ආයෙ කොහෙද තියෙනවද? මේ ටිකේ නෑ. මේ පැත්තෙත් නෑ නේ. ආයි නෑ මචං. කෝල් එකක් එනවා අපි පටස් කාලා කෝල් එක ගියා ආන්සර් කරලා බලමු කවුද මේ පාර කෝල් ගන්න කියලා. කස්ටමර් කෙනෙක් කතා කරන්නේ මචං. මොකද්ද කියන්නේ? හරි මචං. මොකක් හරි එකක් කිව්වා අපි බලමු මොකද්ද කියලා. කවුන්ටර් එකක්. පොඩ්ඩක් ඉදහම් මචං. කවුන්ටර් එක මෙන්න මේකනේ. මේකද? නෑ ඒක නෙමෙයි මේකනේ. අනේ මේකත් නෙමෙයි නේ මචං. දැන් ටීවී දෙකක් තියෙන්නේ දන්නේ නෑනේ. මේ තියෙන්නේ මචං කවුන්ටර් එක. මෙහෙන්ද යන්නේ? නෑ මෙහෙන් හිතන්නේ යන්නේ නේ. මේ පැත්තෙන් යන්නේ. අපි බලමු. මොකද්ද කරන්න ඕනේ? මොකද්ද දන්නේ නැහැ මචං කරන්න ඕනේ. හරිද? කවුන්ටර් එක ගාවට එන්න කිව්වා මේකද කවුන්ටර් එක? හරියනවා දන්නේ නැහැ මචං. මචං දැන් තමයි මචං මීටර උනේ මචං. මෙතන මේ කළු පාට බෑග් එකක් වගේ තිබ්බේ මචං. දොර ඇරුණා මචං වැරදි පැත්තට. ඒක මම හිතන්නේ මචං මෙන්න මේ කුණු බාස්කට් එකට ගිහින් දාන්න ඕනේ මචං මම හිතන්නේ. එහෙම නෙමෙයි මචං. කුණු ටික අරන් ගිහින් දාන්න ඕනේ මම හිතන්නේ. කුණු නෑනේ බා. අපි බලමු. මොනවද දාන්න ඕනේ? මොනවද දන්නේ නැහැ මචං දාන්න ඕනේ. බලමු මොනවද දාන්න ඕනේ කියලා. මේවත් දාන්න ඕනේ. මේවා දාන්න ඕනේ. අපේ අප්පයකෝ ඔක්කොම ටික දැම්ම මචං. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඩෝ එක ඕපන් කරන්න මොකද්ද කියන්නේ? මේකද? අතන කාර් එකක් තිබ්බනේ. මේක නේ මචං. මම හිතන්නේ අරකට ගිහින් දාන්න ඕන නා හිතන්නේ. මෙතන ඩෝ එකක් තිබ්බනේ. අපි බලමු ඒ හොඳ ඒවා නේවා. හොඳ බොක්ස් නේ. ඒවා විහිකන්නේ නෑනේ බා. මූ විහිකන්න යන්නේ මචං. ලොකු අපරාධයක් කරන්න යන්නේ. මූ විහිකන්න යන්නේ මචං ඔක්කොම ටික. ඇයි බං දොර වැහුවේ? පිස්සුනේ ගෙලින්නේ. එළියට ආපුවාම රෑයෝ කෑ ගහනවා මචං. බෑනේ බං. මෙතන බිමින් තියන්න ඕන හිතන්න. බිමින් තියන්නත් බෑනේ. මෙතනින්ම අපි අප්පා යකෝ ඒ බෑග් එකේ සයිස් එක බලහන්කො මේ. Oh my god. Wow. බලහන්කො මේකේ බෑග් සයිස් එක බලහන් මචං බෑග් එකේ. කෝල් එකක් එනවා මචං. අපි එක ටාස්ක් එකක් කරපු ගම කෝල් එකක් එනවා මචං. හරිද? ගේම් එකේ හැටි මචං මේ කවුද කතා කරන්නේ? කස්ටමර් කෙනෙක් මේ පාරක් කතා කරනවා. අපිට බිස්නස් තියෙනවා මචං හැම වෙලේම මේ කඩේේ බිස්නස් තියෙනවා. ටුමෝරෝ හෙට මොකක් හරි එකක් කිව්වා. දැන් මොකක්ද දැන් කරන්න ඕනේ? නෑ තව කොල්ලක් එනවා මචං. මොකද්ද කියන්නේ? කස්ටමර් කතා කරන්නේ. ඕකේ. මයිස් මචං මොකක් හරියක් කිව්වා.
මේ දොර අරින්න බෑනේ. ඒක අරින්න බෑ මචං. මොකද්ද කියන්නේ මචං? මේ කුණු ටික ගිහින් දාන්න ඕනේද? ඒ ටික ගිහින් දාන්න ඕනේ මම හිතන්නේ මචං. මේ දොර අනිත් පැත්තනේ මචං ඇරෙන්නේ. රෑයෝ කෑ ගන්නවා මචං. මේකට ගිහින් දාන්න ඕනේ. මේ ටිකක් දාන්න ඕනේද? ඒ ටික දාන්නේ නැහැ. අපේ ටාස්ක් එක කම්ප්ලීට්. තායේ කෝල් එකක් ඒ මචං. මං කිව්වේ මචං. අපේ ටාස්ක් එකක් කරපුවාම කෝල් එකක් එනවා මචං. ගේම් එක හදලා තියෙන්නේ එහෙම තමයි මචං. කස්ටමර් කෙනෙක් කතා කරනවා. මොකක්ද දන්නේ නැහැ කියන්නේ. clean the window with window එක clean කරලා කියන්නේ මචං. මේ ජනෙල් ටික ක්ලීන් කරන්න කියන්නේ මචං. මෙන්න මේ ටික මොප් එකකින්ද නැත්තම් මොකෙන්ද දන්නේ නැහැ මචං. අපි ගිහින් බලමු මොකෙන්ද මේකෙන් මම හිතන්නේ මචං. මං කිව්වේ මචං. මෙන්න මේකෙන් මම හිතන්නේ ක්ලීන් කරන්න ඕනේ. අපි ක්ලීන් කරමු පටස් ගාලා. හරි මචං. එක ක්ලික් කරලා දෙන්න ඕනේ. ඉතින් මචං ආයි ක්ලීන් වෙලා යනවා. අප්පට සිරි වෙන්න මචං. දැක්කනේ. නයිස් මචං. ඒ ටාස්ක් එක කම්ප්ලීට්. දැන් තව කෝල් එකක් ඒ මචං. කෝල් නැද්ද? තව කෝල් එකක් යන්න යද්දිම කෝල් එක ආවා මචං. මේ පාර මොකක්ද දන්නේ නැහැ කියන්නේ. මොකද්ද මචං උනේ? එකපාරටම කෝල් එක නැවතුණා. මියුසික් වෙනස් වුණා මචං. එකපාරටම මියුසික් වෙනත් ඔන්න මගුලක්ද බෑ හැම වෙලේම කෝල් එනවා. ඕකේ මොකද්ද කියන්නේ? කස්ටමර් thanks. මියුසික් වෙනස් වුණා නේ. අමුතු වුණා මචං. ගේම් එක නිකන් අනිත් පැත්ත ගහලා එක කන පිට ගැවුවා වගේ මචං. මොන මගුලක්ද බා? කෝල් හැම වෙලේම එනවනේ. customer I am coming. මියුසික් වෙනස් වෙනවා මචං පොඩ. දැන් තමයි මචං හොරර් වයිබ් එක පටන් ගන්න මචං. කෝල් කරන්නද කියන්නේ? මේ මොකක් කරේ එනවද කොහෙද මචං? දොර වහපන්. හලෝ කවුරුත් නැහැ මචං. මේකෙන් ගන්න පුළුවන්ද කෝල්? හරි කෝල් එකක් ගත්තා මචං. 9:11යි. හරි මචං ගොඩ. මොකක්ද දන්නේ නැහැ වෙන්නේ. හලෝ කවුද ඉන්නේ? මොකද්ද කරන්න කියන්නේ? රන් කරන්නද කියන්නේ? කවුද ඉන්නේ? කොහෙද දුවන්න ඕනේ? මම දන්නේ මචං. මම දන්නේ කොහෙද දුවන්න ඕනේ කියලා මම දන්නේ. කවුරුත් එන්නේ නැහැ හැබැයි. හෙලෝ කවුද ඉන්නේ? කවුරුත් නැහැ නේ. අනේ මත්තයෝ කවුරුත් එන්නේ නැහැ. එළියට යන්නත් බෑද? එළියට යන්න පුළුවන්. හෙලෝ කවුද ඉන්නේ? මොකද උනේ මචං එකපාරටම පොඩ්ඩක්. මේ මමද යන්නේ? මම යන්නේ මචං. මම මොකුත් කරන්නේ මේ ඔටෝ යන්නේ. මාර දිවිලා මචං.